මෙන්න මේ සම්බන්ධ වෙන ස්ථානවල අපි මේවට කියනවා මේ ලිග්මන්ට්ස්. එතකොට මේ බන්ධනී වල ඊළඟට අපි මේ අස්ථියකට පේශියක් සම්බන්ධ කරන්න දායක වෙන මෙන්න මෙහෙම මේ පේශි සම්බන්ධ කරන්න දායක වෙන කණ්ඩරා කියලා තියෙනවා. එතකොට මේ කණ්ඩරා කියලා කියන්නේ මේ මොනවාද මේ සම්බන්ධක පටක වර්ග. එතකොට මේ ගොඩක් වෙලාවට මේ තන්තු මගින් තමයි මේ තන්තු සෛල මගින් තමයි මේවා ශ්‍රාවය කරන්නේ. හරිද? කොලජන් අපේ සමට යටින් තියෙනවා. දැන් ඔයාලට මේ දවස් ටිකේ මතක් කරොත් එහෙම හරි දැන් මේ දවස්වල යන මොනවද මේ ඉවර වුණානේ මොනවද ෆුට්බෝල් වර්ල්ඩ් කප් එක. ඒ කියන්නේ මේ ඔයාලා බලන්නත් ඇති මොනවද පාපන්දු ලෝක කුසලානේ ෆුට්බෝල් වර්ල්ඩ් කප් එක ඉවර වුණානේ. කවුද ඒක ජයග්‍රහණය කරේ? ඔයාලා මේක බලන්නත් ඇති ස්පාඤ්ඤය ජයග්‍රහණය කරානේ. එතකොට ස්පාඤ්ඤය මේ ළමයි ලෝක කුසලාන ජයග්‍රහණයට ගොඩක්ම සුදුසු කණ්ඩායමක්. ඇයි එහෙම වුනේ? මේක කණ්ඩායම් තරගයක්. එයාලගේ ප්‍රතිවාදීන් විදිහට හිටියේ අර ලෝක තරුවක් විදිහට හිටියේ මෙසි නියෝජනය කරපු ආජන්ටිනාව. එතකොට එයාලා පෙන්නුවා මේක කණ්ඩායම් ක්‍රීඩාවක්. අර තරුණ කණ්ඩායම එකමුතු බව එයාලගේ තිබ්බ සැලසුම් එයාලා හොඳට අර පාපන්දු අනිත් ටීම් එකට දුන්නෙම නැති තරම් හොඳටම සැලසුම් කරලා එයාලා තමන්ගේ ග්‍රහණයේ පන්දුව තියාගෙන හොඳට මොනවද මේක තරඟයේ හොඳ තරඟයක් දුන්නා. ප්‍රතිවාදීන්ට කිසිම සටනක් දෙන්න බැරි වෙන මට්ටමක් තිබ්බේ. අර ওই තරඟයේ ආජන්ටිනාවේ අර ගෝල් කීපර් ඊටාම දක්ෂ විදිහට ගෝල ටික වළක්වා ගත්තේ නැත්නම් මේ තරඟයේ මීටත් වැඩිය මේ අර අන්තිමට 1.0 නෙමෙයි මේ ලොකු වෙනසක් වෙන්න තිබ්බා. එතකොට ඒකේ පන්දුව පාලනය කරපු විදිය ප්‍රතිවාදීන් එක සටන් කරපු විදිය මොකද මේ ඔය ස්පාඤ්ඤ කණ්ඩායම තමයි ඇත්තටම ලෝක කුසලාන ජයග්‍රහණයට සුදුසු. එයාලා මේ මුළු තරඟාවලිය පුරාවටම දක්වපු දෙයක් තමයි මේ එයාලගේ තිබිච්ච අර කණ්ඩායම් හැඟීම සහ එකමුතු බව විනය තියාගෙන ආව සහ එයාලා මේකේ අර টොප් 10 ටීම් කිහිපයක් එක්කම මේ කියන්නේ টොප් 10 වල හිටිය පාපන්දු ලෝකයේ හිටිය දක්ෂම කණ්ඩායම් කීපයක්ම පරාජය කරලා තමයි අන්තිම තරඟයට ආවේ. ඒ එද්දිත් මුළු තරඟාවලිය පුරාට මෙයාලගේ තරඟ 8 තුල ප්‍රතිවාදීන්ට දීලා තිබ්බ එකම එක ගෝලයක් විතරයි. අන්තිම තරඟේ දුන්නෙත් නැහැ. සෙමි ෆයිනල් එකේදී අර ගෝල්ඩන් බූට් එක ගත්ත මේ පාපන්දුව ගත්ත මේ ප්‍රංශ ජාතික ක්‍රීඩකයා එම්බාප්පේත් හිටිය ක්‍රීඩකයාත් හිටියා. එයාටවත් ගෝල් එකක් ගහන්න දුන්නේ නැහැ මේ ස්පාඤ්ඤයට විරුද්ධව. එතකොට මේ අවසන් තරඟයට එනකන් ආපු මේ ලෝක කුසලානේ විවිධ නම් තිබ්බනේ ළමයි. අන්තිම තරඟයේ හිටිය අර ජමාල් කියන ක්‍රීඩකයා ඊළඟට මෙසි කියන ක්‍රීඩකයා හිටියා. ඊට පස්සේ CR නම්බර් 7 මේ අපේ කවුද රොනාල්ඩෝ ඉන්නවා. ඊට පස්සේ නෝර්වේ ජාතික අර අමුතු විදිහකට යන කවුද මේ හාලන්ඩ් හිටියා. ඊට පස්සේ බ්‍රසීලයේ නේමාර් හිටියා. ඉතින් ලෝකයේ අර ඉංග්ලන්ඩ් වල කේන් වගේ කට්ටිය ඉතින් ගොඩක් අර ජනප්‍රිය විශේෂයෙන්ම අර හාලන්ඩ්ගේ යාගේ අර විදියත් එක්ක තමයි ඉතින් ජනප්‍රිය වුණේ. ඒකෙත් තියෙනවා අර කැලරි පරිභෝජන ප්‍රමාණය ගැන කතා කරන්න. ඔය හැම එකක්ම කතා කරද්දි අයිකන් එකක් අර ෆුට්බෝල් අයිකන් එකක් විදිහට ඉන්න කවුද? ගායිකාවක් ඉන්නවා. කවුද? ශකීරා. එතකොට ශකීරාගේ මේ අර අන්තිම වෙලාවේ යා ජවනිකා මේ යාලගේ අර මේ අන්තිම අවසන් තරඟයේ අවස්ථාවේ සංදර්ශන ඉදිරිපත් කරන්න එයා මේ පාර සම්බන්ධ වෙලා හිටියා. මොකද එයා මේ ගිය පාර ආවේ නැහැ. ගිය පාර කටාරවල තිබ්බ වර්ල්ඩ් කප් එකේදී ඒකේ අර ක්‍රීඩාංගණය ඉදි කරද්දී විච්ච මේ අයිතිවාසිකම් මිනිස්සුන්ගේ කඩ වුණා කියන හින්දා එයා අවසන් තරඟයට සංදර්ශනත් එක්ක එකතු වෙලා හිටියේ නැහැ. එතකොට මේ පාර එයා සම්බන්ධ වෙලා හිටියා. හැමෝම කතා කරේ එයාගේ වයස අවුරුදු 49යි. එයාගේ පෙනුම කොහොමද කියන එක. එතකොට මේ ශකීරා කියන්නේ ඇත්තටම දක්ෂ මේ ගායිකාවක් වගේම දක්ෂ අර එයාලට මේ එයාලගේ විතරක් තියෙන අර මේ නර්තන ඉරියව්වක් තියෙනවා. එයාලගේ රටට ආවෙනික එකක්. ඒක එහෙම තියෙන ඉතාලම දක්ෂ මේ නර්තන ශිල්පිනියකුත් වෙනවා. ඉතින් මෙයා ග්‍රැමි සම්මාන ගොඩක් ගත්ත IQ වගේත් හොඳ මට්ටමක තියෙන කෙනෙක්. ඉතින් මෙයා දැන් මේ පාර එකට සම්බන්ධ වෙලා හිටිය වයස අවුරුදු 49 ලෝකෙම කතා කරා මෙයා වයසට යන එක සීමා කරලාද තිබ්බේ කියලා. හරිද? එතකොට වයසට යන එක දැන් සීමා කරපු කෙනෙක්ද මේ ශකීරා කියන්නේ කියලා ගොඩක් අය කතා කරා. ඇයි හේතුව සමහරක් අය කිව්වා එයා කොලජන් කියන එක එන්නත් කරගන්නවා කියලා. මේ මෙතන කතා කරන්නේ කොලජන් කියන එක එයා එන්නත් කරගන්නවද කියලා කතාවක් ගියා. හරි. එතකොට මේ කොලජන් කියන එක්කෙනා හරි ළමයි අපේ තියෙන මේ කොලජන්
හරිද? කොලජන් කියන එක මේ එන්නත් කරනවාද කියලා කතාවකුත් ගියා. මේ අර කොලජන් කියන එක දැන් අපි සාමාන්‍ය විදිහට ඉන්නේ නැද්ද? සාමාන්‍ය කෙනෙක්ගේ අර සාමාන්‍ය සෛලයක අර මම කලින් පෙන්නපු මේ තියෙන කොලජන් එන්නත් කිරිය ගැනීමක්. එතකොට අර පෙර තියෙන තත්ත්වයෙන් පසු තත්ත්වයට හොඳ තත්ත්වයකට ගමන් කරන්න පුළුවන්. මේ කොලජන් නිර්මාණය කරන්න මෙන්න මේ තන්තු සෛල වලින්. මේ තන්තු සෛල තරුණ කාලයේදී මේ කොලජන් හදද්දී මේ කොලජන් වලින් අපිට හොඳ නම්‍යශීලී බවක් සහ ශක්තිමත් බවක් හම්බ වෙනවා. එතකොට මේ කොලජන් ටිකෙන් ටික සෛලත් වයසට යනවනේ. අපි වයසට යන්න හේතු වෙන්නේ සෛල වයසට යන හින්දා. එතකොට සෛල එන්න වයසට යද්දී සෛලවල කොලජන් කියන එක හදන්න තියෙන හැකියාව චුට්ට මේ තන්තු වලට මේ කොලජන් මේ තන්තු සෛල වලින් කොලජන් දින හැකියාව දෙන්න තියෙන නිපදවීමේ හැකියාව ටික ටික අඩු වෙලා යනවා. ඒ අඩු වෙලා යද්දී මොකද්ද වෙන්නේ? අර තියෙන කොලජන් ටික තියෙනවනේ. ඒ ටිකත් විවිධ එන්සයිමීය ප්‍රතික්‍රියා හරහා බිඳ වැටෙන්න පටන් ගන්නවා. ගොඩක් වෙලාවට මේ කොලජන් බිඳ වැටුණාට පස්සේ අර කලින් තිබ්බ ඇමයිනෝ අම්ලම එන්න ඕනේ. පෙප්ටයිඩ් බන්ධන බිඳ වැටලා පොලිපෙප්ටයිඩ් දාම හරහා ඇවිල්ලා ඇමයිනෝ අම්ලම එන්න ඕනේ. එතකොට මේ කොලජන් බිඳ වැටුණාට පස්සේ මොකද්ද වෙන්නේ? අර ශක්තිමත්භාවය නැති වෙලා ගිහිල්ලා නම්‍යශීලීභාවය නැති වෙලා ගිහිල්ලා මොනවද වෙන්නේ? රැලි වැටීමට පටන් ගන්නවා. ඒ හේතුව අර ශක්තිමත්භාවය නෑනේ. එතකොට කලින් සම මෙහෙම හොඳට තිබ්බා. දැන් සම රැලි වැටලා තියෙන්නේ. එතකොට වයසට යද්දී ඔන්න සම රැලි වැටෙනවා. අපිට පුළුවන් නම් කොලජන් වලින් කොලජන් ටික හොඳට තියාගෙන සම රැලි වැටෙන එක නවත්ත ගන්න පුළුවන්. දැන් ඕක කරාද කියලා කියනවා. එතකොට අපිට ඔයාලට දැන් ගියොත් එහෙම ෆාමසියට ගියොත් එහෙම කොලජන් තියෙනවා බොන්න ගන්න පුළුවන්. හරිද? ටැබ්ලට් එකක් විදිහට. දැන් එතකොට ඔයාලා කල්පනා කරනවා හරි නියම වැඩක් තියෙනවා වයසට යන එක නවත්ත ගන්න පුළුවන් කොලජන් ටිකක් පානය කරොත් කියලා. වැඩේ තියෙන්නේ දැන් හිතන්නකො ඔන්න කොලජන් ටැබ්ලට් එකක් අරන් පානය කරා. දැන් මේක කොහෙටද යන්නේ? මේ හරහාගෙන් ආමාශයට. එතෙන්දී මුලින්ම ප්‍රෝටීන ජීර්ණය ආරම්භ කරන හින්දා කොලජන් ටික නැවත ජීර්ණය කරලා ඇමයිනෝ අම්ල ටික තමයි දේහයට ගන්නෙ. ඊළඟට ඒ කියන්නේ සුද්ධාන්ත්‍රයේදීත් මේක ජීර්ණය වෙනවා ප්‍රෝටීන ජීර්ණය. එතකොට අපි කොලජන් ඔන්න බිව්වයි කියලා වයසට යන එක ප්‍රමාද කිරීමක් කරන්න බෑ ඇත්තටම. එතකොට අය කොලජන් පානය කිරීමෙන් වෙන්නේ සමේ තියෙන තෙතමනේ ටිකක් තියාගන්න පුළුවන්. රැලි වැටීම් චුට්ටක් කර පේන එක නවත්ත ගන්න පුළුවන්. තව ප්‍රතිලාභ තියෙනවා. එහෙම නැතුව කොලජන් පානය කරා කියලා වයසට යන එක ප්‍රමාද කරන්න බෑ. ඒ හින්දා අර මං කලින් පෙන්නුවා වගේ කොලජන් මොනවද පාවිච්චි කරන්නේ? කොලජන් එන්නත් කිරීම කරනවා. මේකත් දැන් ලෝකේ නවත්තලා තියෙන්නේ මොකද්ද? සමේ ඇතිවන අර යට තියෙන ස්තරවල අසාත්මිකතා ඇති වෙන්න පුළුවන්. මේ අසාත්මිකතා ඇතිවෙච්ච අවස්ථා තියෙනවා. සහ මේක කෙටි කාලීන හින්දා මිනිස්සු මේක පාවිච්චි කරන්නේ නැහැ මොනවද? කොලජන් එන්නත් කරන එක. ඒ හින්දා කොලජන් දැන් අර ඔය එන්නතක් විදිහට ගත්තත් ගොඩක් වෙලාවට ටැබ්ලට් විදිහට ගන්න කොලජන් සප්ලිමන්ට්. ඒ කියන්නේ ඇමයිනෝ අම්ල නිෂ්පාදනය කරන්න ඕනේ. ඒ ඇමයිනෝ අම්ල කාට හරි කියන්න පුළුවන් ඒ ඇමයිනෝ අම්ල වලින් නැවත කොලජන් දෙනවානේ කියලා. ඉතින් එහෙම එක අර එකිනෙකනාගේ එකිනෙකට වෙනස් විදිහට තමයි කොලජන් නිෂ්පාදනය වෙන්නේ. ඒ හින්දා මේ කොලජන් දැන් ලෝකේ පාවිච්චි කරන ඔයාලට බ්‍රෑන්ඩ් නේම් ඕනනම් මගෙන් අහගන්නත් පුළුවන්. මම මෙතන අර ඒක කියන්න යන්නේ නැහැ. කොලජන් එන්නත් කරන ඒවා එන්නත් තියෙනවා. එතකොට ඒකෙන් කරන්නේ කොලජන් අලුතෙන් හදන එක. අන්න එතකොට වයසට යන එක ඔන්න ඔයාලටත් පුළුවන් වයසට යන එක නවත්තන්න. මොකද්ද? කොලජන් අලුතෙන් කොලජන් හදන කෙනෙක් දුන්නොත් කොලජන් එන්නත් කරොත් ඔන්න ඔය වැඩේ කරගන්න පුළුවන්. ඉතින් ඔන්න දැන් අර ශකීරා මේ කොලජන් එන්නත් කරාද කියන එක ගැන හරියටම දන්නේ නැහැ. එනවාට එතෙන්දී යාට තව බාලපාලා දින ජානමය සාධකේ ගොඩක් වෙලාවට කියනවා යා ඉතාලි සම්භාවයක් තියෙන කෙනෙක් කියලා. ඔයාලා දැකලා ඇති ඉතාලි ජාතිකයන්ගේ. ඒතකොට ජානමය සාධකයේ හින්දා වයසට යන එක ප්‍රමාද වෙලා තිනවා. තව යා අර මේ බැලි ඩාන්සර් කෙනෙක්. ඒ හින්දා එයාගේ පේශි සංකෝචන හැකියාව ගොඩක් පාවිච්චි වෙන හින්දා ඒකෙදි මොනවද වෙන්නේ? හොඳ රුධිර සැපයීමක් තියෙනවා. එතකොට මේ අර සමට එන රුධිරයේ සහ පෝෂක ප්‍රමාණය වැඩි හින්දා ඒක ඒ කියන්නේ නිරන්තරයෙන් ව්‍යායාම සිදු කිරීම කියන සාධකය. ඊළඟට ගොඩක් වෙලාවට ඔයාලටත් මේක කරන්න පුළුවන් සමබල ආහාර වේලාවක් ගන්න එක. එතකොට ඒකේ තියෙන ප්‍රෝටීන ප්‍රමාණය විශේෂයෙන්ම විටමින් C, ඒ කියන්නේ ප්‍රතිඔක්සිහාරක වගේ ඒවා ගත්තොත් එහෙම ඇත්තටම සම නිරෝගීව තියාගෙන ඔයාටත් පුළුවන් මොනවා කරගන්නද? අර කොලජන් ස්තරය හොඳට තියාගෙන සමේ නැවත මොනවාද මේක ටික මේ කොලජන් හදලා සම නිරෝගීව තියාගන්න. ඊළඟට තවම එකක් තමයි අර දැන් ඉතින් ගායිකාව විතරක් නෙමෙයි තව අය පාවිච්චි කරනවා අර
මේ සන් ක්‍රීම් ගන්නවනේ. එතකොට සම ප්‍රොටෙක්ට් කරන්න සම ආරක්ෂා කරගන්න. එතකොට UV කිරණ වලින් ඇවිල්ලා මේ කොලජන් කියන එක විනාශ වෙන්නේ නැහැ. ඔන්න ඕකත් බලපාලා තියෙනවා ඒකට. තව ඉතින් තව බලපාන අමතර සාධක විදිහට කියන්න පුළුවන් මොනවද? අර ප්‍රමාණවත් නිින්දක් කරන් තියෙන එක. ඒ කියන්නේ ඊට පස්සේ මානසික ආතතිය වගේ තත්ත්ව අවම වෙන්න බලපානවා. ඊළඟට ඕ වගේම නිරෝගීව අර හරියට ගත කරන සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් කියන එක. ඒ කියන්නේ ඇල්කොහොල් පාවිච්චියෙන් තොරව ගොඩක් වෙලාවට දුම් වැටි ඇල්කොහොල් වගේ මද්යසාර කැටගරි ඒවා පාවිච්චි කරන්නේ නැතුව ගියොත් ඒකෙනුත් වයසට යන එක අපිට ප්‍රමාද කරගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට අපිට මේ අර කොලජන් කියන එක කෙනා නිරන්තරයෙන් තිබ්බොත් දැන් ඔයාලා මතක තියාගන්න කැරොට් අඩංගියව කෑවොත් සම පැහැපත් වෙන එක සිද්ධ වුණාට ඒකෙන් බෑ වයසට යන එක ප්‍රමාද කරන්න. එතකොට වයසට යන එක ප්‍රමාද කරන්න තියෙන හොඳම කෙනා තමයි කොලජන්. හරිද? එතකොට මේ කොලජන් ගැන නැවත අපිට කතා කරන්න තියෙනවා සම කියන එකකේදී තියෙනවා. ඊළඟට මෙන්න මේ සම්බන්ධක පටක. මේ ටික අපි අඳිනවා විතරක් නෙමෙයි මේක ඔයාලට ගෙදරදී අපි හදවනවා. අපි තියරි ඔන්ලයින් කියලා වෙනසක් නැහැ. මේක අපි මේ සම්බන්ධක පටකයන් නිර්මාණය කරනවා. එතකොට අපි ඒකෙදිත් බලමු මේ සම්බන්ධක පටකවල කොලජන් තාම මොකද්ද කරන්න කියලා. සම ගැන කතා කරන්න ගියාම වයසට යාමට අමතරව අර පැහැපත් ස්වභාවයේ තියෙන එක ගැන අපි කතා කරනවා.